සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Celestor එකක් product sorting සහ pagination use කරලා program කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම ඔයාලට මගේ output එක පෙන්නන්නම්. මෙතනදී මම sort by කියලා දාලා මේ විදිහට drop down එකක් පහළට දාගෙන තියෙනවා. එතන මුලින්ම මේ newest first කියන එක select කරොත් මේ විදිහට අපි product මම add කරලා තියෙන පිළිවෙලට ඔයාලට display වෙනවා. ඊට පස්සේ price low to high කියලා මම දුන්නොත් මෙතනදී price එක අඩුම එකේ ඉඳලා වැඩිම එකට යනකම් ඔයාලට මේ විදිහට display කරනවා. ඊට පස්සේ මම price high to low කියලා දුන්නොත් මෙතන price එක වැඩිම එකේ ඉඳලා අඩුම එකට ඔයාලට display කරනවා. ඊට පස්සේ highest rating එක ගත්තොත් මේ විදිහට මම වැඩිම rating දීලා තියෙන පිළිවෙලට මේව display වෙනවා. ඒ වගේම most customers කියන එක ගත්තොත් තාම ඒක හදලා නැහැ. මේ විදිහට තමයි මගේ output එකේ sorting part එක වෙන්නේ. ඊට පස්සේ pagination ගැන ගත්තොත් මේ තමයි මගේ first page එකේ තියෙන data ටික. ඊට පස්සේ අපි second page එකට ගියොත් මේ තියෙන්නේ අපේ second page එකේ තියෙන ටික. ඊට පස්සේ third page එකට ගියොත් මේ තියෙන third page එකේ තියෙන එක මේ විදිහට අපිට දැන් කෙලින්ම first page එකට යන්නත් පුළුවන්. ඒ වගේම මෙතන last page එකට යන්නත් පුළුවන්. අපිට මේ first එකේ ඉඳලා මේ විදිහට 1 2 3 යන්න ඕනේ නැත්නම් අපි next එක දුන්නොත් අපි second එකට යනවා. මේ විදිහට තමයි මගේ sorting part එකේ සහ pagination part එකේ output එක display වෙන්නේ. දැන් අපි බලමු මම මේකේ coding part එක කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මේ part එකත් මම Cell dashboard.php file එකේ තමයි code කරලා තියෙන්නේ. මේ විදිහට මම sorting and filtering කියලා section එකක් හදාගෙන තිනවා. මේ part එක ඇතුලේ තමයි මම මගේ sorting එකට අදාළ part එක හදාගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද මම මේ coding part එක කරලා තියෙන්නේ කියලා. මුලින්ම මම select tag එකක් දාලා ඒකට classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මම div එකක් දාලා ඒකටත් classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් අපේ drop down එකට අදාළ කොටස හදාගෙන තියෙනවා. ඒ වගේම මම drop down එකේ name එක විදිහට sort by කියලා මෙතනින් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් on change එකක් දීලා තියෙනවා update sort කියලා bracket ඇතුලේ this.value කියලා. ඒකෙන් කියලා තියෙන්නේ user option එක වෙනස් කරනකොට js function එක call කරන්න කියලා. ඒ වගේම මම මෙතනින් මේ select tag එකට id එකකුත් දීලා තියෙනවා sort select කියලා. ඊට පස්සේ මෙතන මේ options ටිකෙන් මම කරලා තියෙන්නේ එක option එකක් change කරපුවාම update sort කියන function එක call වෙලා selected value එක javascript වලට යන එක. ඊට පස්සේ ඒ value එක සාමාන්‍ය url parameter එකක් විදිහට ගත්තොත් ඒ කියන්නේ sort equal price low වගේ ඒක back end එකට යවලා එතනින් database query එක order by clause එක හරහා product ටික order කරනවා. ඊට පස්සේ අපි මේ විදිහට PHP tag එකක් දාලා මෙහෙම value එක select කරාට පස්සේ ඒ logic එක page එක reload වුණත් තෝරපු sorting option එක drop down එකේ selected වෙලාම තියන්න use කරලා තියෙනවා. මේ part එකෙන් කරලා තියෙන්නේ user ට දැනට page එකේ පෙන්නන products සහ total products ගාන display කරන එක. ඊට පස්සේ count $storefront products කියන්නේ current page එකේ show වෙන items ගාන. ඒ වගේම $total products කියන්නේ database එකේ තියෙන total items ගාන. ඒ හින්දා මෙතනදි වෙන්නේ අපේ database එකේ තියෙන items ගානෙන් අපිට මෙතන display වෙන items ගාන පෙන්වන එක. දැන් අපි බලමු මම මගේ pagination part එකට අදාළ coding part එක කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ part එකෙන් මම කරලා තියෙන්නේ total pages එකකට වඩා වැඩි නම් විතරක් pagination button ටික show කරන්න කියලා. ඒ වගේම current page එක එකට වඩා වැඩි නම් විතරක් first සහ previous buttons display කරන්න කියලා. ඒ කියන්නේ page එකේ ඉදි previous page එකක් නැති නිසා ඒ button එක show වෙන්නේ නැහැ. මේ part එකෙන් කරලා තියෙන්නේ current page එකට ළඟ page numbers කිහිපයක් calculate කරලා max සහ min use කරලා page numbers එකට අඩු හෝ total pages ගානට වඩා වැඩි වෙන්න ඉඩ දෙන්නේ නැති එක. ඒ වගේම loop එකෙන් current page එකට කලින් pages දෙකක් current page එක සහ පසු pages දෙකක් වගේ limit range එකක් display කරලා තියෙනවා. මේ part එකෙන් කරලා තියෙන්නේ anchor tag එකකින් pagination number button එකක් create කරලා ඒක click කරාම
value එක URL එකට යවලා selected page එකකට යන එක. ඒ වගේම $i equal වෙනවා නම් $current page එකට blue background එක apply කරලා current page එක highlight කරනවා. එහෙම නැත්නම් normal border style එකක් use කරලා තියෙනවා. මේ part එක ගැන කතා කරොත් මේකෙන් next සහ last pagination button show වෙන්නේ current page එක total pages ගන්නට වඩා අඩු නම් විතරයි. ඒ වගේම $current page +1 use කරලා next page එකට යන link එක හදලා තිනවා. ඒ වගේම $total page use කරලා directly last page එකට යන link එකක් හදලා තියෙනවා. ඒ වගේම මේකේ user forward navigation එකක් දෙනවා වගේම last page එකේ ඉද්දි මේ button show වෙන්නේ නැති විදිහට condition එක control කරලා තියෙනවා. මේ විදිහට තමයි මමගේ sorting part එක සහ pagination part එක code කරන් තියෙන්නේ.